ආයිබෝවන් කියලා පටන් ගන්නවා අදත් අපේ වීඩියෝ එක. ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ ඔයාලට පොරොන්දුනා වගේම අපිට ප්‍රයිස් එකෙන් අඩුවටම ගන්න පුළුවන් වෙන brushless motors තියෙන හොඳම drone එක ගැන full review එකක්. ඉතින් ඇත්තටම මේ වීඩියෝ එක මගෙන් ගොඩ දෙනෙක් ඉල්ලපු වීඩියෝ එකක් වගේම drones වලට interesting හැම කෙනෙක්ටම අද මේ ගෙනල්ලා තියෙන වීඩියෝ එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒක නිසා අද වීඩියෝ එක නම් ටිකක්වත් skip කරන්නේ නැතුව අනිවාර්යයෙන්ම ඉවර වෙනකල්ම බලන්න. මොකද මේක තමයි අපිට ප්‍රයිස් එකෙන් අඩුවටම ගන්න පුළුවන් වෙන brushless motors තියෙන drone එක. ඒ වගේම තමයි මේ drone එක ප්‍රයිස් එකෙන් අඩු වුණාට මේකත් එක්ක අපිට plastic pouch එකක් තමයි ලැබිලා තියෙන්නේ. ඉතින් අපි මේ දේවල් වගේම මේකේ කැමරා quality එකේමත් ඉස්සරහට බලමු. ඒ වගේම අද මේ වීඩියෝ එක බලලා ඉවර වුණ ගමන්ම ඔයාටත් මේකක් ගෙදරටම online order කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like එකක් එහෙම දාලා එකතු වෙන්න. එහෙමනම් අපි වීඩියෝ එකට ගිහලා බලමු මේ මං අතේ තියෙන M5 කියන drone එක මොන වගේද කියලා. හරි ඉතින් මට මේ drone එක ආවේ මෙන්න මේ වගේ ගොඩක් හොඳ පැකේජ් එකක. ඉතින් ගොඩක් හොඳ weight එකක් තියෙනවා. ඉතින් අපි දැන් මේක open කරලා බලමු. ඉතින් මේ පැකේජ් එක open කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ ගොඩක් ලොකු box එකක්. ඉතින් මං හිතන්නේ මෙච්චර කල් මං review කරපු drones වලින් ලොකුම box එක තියෙන්නේ මෙන්න මේ drone එකට. ඉතින් box එකේ ඉස්සරහා බැලුවොත් එහෙම අපිට drone එකේ වගේම remote control එකේ photos බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ drone එකේ model එක Monster M5 කියලාත් මෙතනින් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තමයි මෙතන ඉස්සරහා පහලින් වගේම box එකේ පැත්තෙනුත් මේ drone එකට තියෙන features වගේක් සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි මේ හැම දෙයක්ම ඉස්සරහට කතා කරමු. ඉතින් අපි දැන් මේ box එක open කරලා බලමු. හරි ඉතින් box එක open කරාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ ලොකුම ලොකු ගොඩක් හයිය plastic pouch එකක්. ඉතින් ඒකෙත් මෙන්න මෙතනින් drone කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් අපි දැන් මේ plastic pouch එකත් open කරගෙන බලමු. ඉතින් ඔන්න මුලින්ම අපිට ලැබිලා තියෙන්නේ accessories bag එක. ඉතින් මේකේ ගත්තොත් එහෙම drone එකට ඕන කරන propeller guards 4ක් ලැබිලා තියෙනවා. ඉතින් ටිකක් ලොකු පෙනුමක් තියෙන ප්‍රොපෙලර් ගාඩ්ස් තමයි මේකට හම්බෙලා තියෙන්නේ අපිට. ඒ වගේම ඊළඟට අපිට drone එකේ බැටරි එක charge කරගන්න ඕන කරන USB cable එක ලැබිලා තියෙනවා. ඉතින් විශේෂම දේ වෙන්නේ මේකට අපිට ලැබිලා තියෙන්නේ මෙන්න මේ වගේ type C cable එකක්. ඒ වගේම තමයි අන්තිමට propellers කීපයක් අමතරව දීලා තියෙනවා. ඉතින් ඊළඟට box එකේ අපිට මෙන්න මේ වගේ user manual එක වගේම app manual එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒත් අද මේ වීඩියෝ එක ඉවර වෙනකල් බැලුවොත් එහෙම ඔයාට මේක ෆ්ලයි කරන විදිහෙමත් බලා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි මේවා ටිකක් පැත්තකින් තියාගමු. ඉතින් ඊළඟට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ වගේ pouch එකේ පැත්තකින් මේකේ controller එක. ඉතින් ඇත්තටම ගොඩක් හොඳ controller එකක් තමයි මේ Monster M5 කියන drone එකට ලැබිලා තියෙන්නේ. ඉතින් මේකේ joystick දෙකට අමතරව තව buttons 10ක් විතර තියෙනවා. ඉතින් අපි මේ දේවල් ටික ඉස්සරහට කතා කරමු. හරි ඉතින් ඊළඟට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ අපේ මේන්ම item එක වෙන අපේ මේ price එකෙන් අඩුම Monster M5 කියන brushless drone එක. ඉතින් ඇත්තටම වෙනස්ම look එකක් තමයි මේ drone එකට තියෙන්නේ. ඒ වගේම තමයි මම මෙච්චර කල් review කරපු drones වලින් size එකෙන් ලොකුම drone එක වෙන්නේ මෙන්න මේ Monster M5 කියන drone එක. ඉතින් අපි දැන් මේ propeller guards ටික මේකට set කරගමු. ඉතින් මේ propeller guards ගැන කතා කරොත් එහෙම මේ propellers වලට උපරිම ආරක්ෂාවක් දෙන විදිහට තමයි මේ guards ටික design කරලා තියෙන්නේ. ඒ කියන්නේ කෙලින්ම ගිහින් බිත්තියක වැදුනත් මේ propellers වලට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඉතින් ඒ වගේම තමයි drone එකේ size එක ගැන ඔයාලට අදහසක් ගන්න මම මෙන්න මේ E99 Pro කියන drone එකත් එක්ක මේක තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති අද මේ ගෙන ආපු M5 කියන drone එක ගොඩක් ලොකු drone එකක්. ඉතින් අපි දැන් රිමෝට් එකට බැටරිස් දාගෙන බලමු. ඉතින් මෙන්න මේ වගේ මේ කොටස පහළට කරලා තමයි අපිට බැටරි පැක් එක ඕපන් කරගන්න තියෙන්නේ. ඉතින් මේ drone එකේ බැටරි එක බැලුවොත් එහෙම වෝල්ට් 3.7ක මිලිඇම්පියර් hour 1800ක බැටරි එකක් තමයි තියෙන්නේ. ඒත් මේ බැටරි එක නම් මම කලින් පාවිච්චි කරලා තියෙන මේ size අනිත් බැටරි වලට වඩා ගොඩක්ම බර බැටරි එකක්. ඉතින් ඒක නිසා මම හිතනවා මේ drone එක අපිට ගොඩක් වෙලා fly කරන්න පුළුවන් වෙයි. ඉතින් ඒ වගේම තමයි මේක charge කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ type C cable එකකින්. ඉතින් අපි දැන් මෙන්න මේ උඩ තියෙන power button එක click කරගෙන ඉඳලා drone එක power on කරගමු.
ඉතින් ඔයාට පේනවා ඇති ඩ්‍රෝන් එක පව ඔන් වුණා. ඉතින් ඊළඟට අපි මේ රිමෝට් එකේ මෙතන යට පවර් බටන් එක එකපාරක් ක්ලික් කරාට පස්සේ ඩ්‍රෝන් එක මෙන්න මේ වගේ රිමෝට් එකට ඔටෝම කනෙක්ට් වෙනවා. ඉතින් අපි දැන් ඩ්‍රෝන් එක දිහා බැලුවොත් එහෙම අපිට මෙන්න මෙතනින් ඩ්‍රෝන් එකේ කැමරාස් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඩ්‍රෝන් එකේ යටපැත්තේ පොඩි කැමරා එකක් තියෙනවා. ඒ වගේම තමයි ඒ යට කැමරා එක සෙන්සර් එකක් විදිහටත් වැඩ කරනවා. ඒ වගේම තමයි මේක අපිට ඉස්සරහෙන් ලයිට්ස් දෙකක් වගේම පිටිපස්සෙනුත් නිල් පාට ලයිට් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ වගේ ගොඩක් පවර්ෆුල් බ්‍රෂස් මෝටර්ස් තමයි මේ ඩ්‍රෝන් එකේ තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ මේ ඩ්‍රෝන් එකේ මෝටර්ස් කිසිම විදියකට කැඩෙන්නේ නැහැ. හරි ඉතින් මේ M5 කියන ඩ්‍රෝන් එකේ කැමරා ටෙස්ට්, ෆ්ලයින් ටෙස්ට් වගේ බලන්න කලින් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. මොකද ඇත්තටම මම ඉස්සරහට price එකෙන් වැඩි drones පවා review කරන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මේ videos බලන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. හරි ඉතින් අපි දැන් බලමු මේ M5 කියන drone එකේ කැමරා එක phone එකට connect කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒකට සරලවම කරන්න තියෙන්නේ අපිට අර app manual එකේ ලැබිලා තියෙන QR code එක scan කරගෙන මෙන්න මේ app එක download කරගන්න එක. ඉතින් එහෙම නැත්නම් අපිට Play Store එකේ Wi-Fi cam කියලා search කරලත් මේ app එක download කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ අපි phone එකේ Wi-Fi on කරලා drone එක connect කරගන්න ඕනේ. ඉතින් ඊටත් පස්සේ අපි මෙන්න මේ Wi-Fi cam කියන app එකට ගිහිල්ලා මේක start කරන්න ඕනේ. ඉතින් ඒ විදිහට start දුන්නාට පස්සේ අපේ මේ කැමරා එකේ live view එක අපේ මේ app එකේ display වෙනවා. ඒ වගේම තමයි අනිත් drones වල වගේම අපේ මේ drone එක fly කරන වෙලාවට මෙන්න මේ විදිහට controller එකට උඩින් phone එක attach කරගන්නත් පුළුවන්. හරි ඉතින් අපි දැන් ඒ ටික බැලුවා. ඉතින් අපි දැන් බලමු මේ drone එක හරියටම fly කරන්නේ කොහොමද කියලා. හරි ඉතින් මේ drone එක fly කරන විදිය ගැන කතා කරොත් එහෙම අපි මුලින්ම මෙන්න මේ drone එක බිම හොඳ stable තැනකින් තියලා power on කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ controller එකේ power button එක එකපාරක් click කරාට පස්සේ drone එක ඔටෝම connect වෙනවා. ඉතින් ඊට පස්සේ අපිට මෙන්න මේ drone එක උඩට ගන්න නම් අපි මෙන්න මේ button එක එකපාරක් click කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මෙන්න මේ joystick එකෙන් මේක උඩට ගන්නත් පුළුවන්. ඉතින් ඊළඟට මේ drone එක fly කරවන්න නම් අපිට මෙන්න මේ දකුණු පැත්තේ joystick එක ඉස්සරහට පස්සට වගේම පැත්තට කරන්න ඕනේ. ඉතින් අපිට ඒකෙන් drone එක fly කරව ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම drone එක rotate කරන්න නම් මෙන්න මේ වම් පැත්තේ joystick එක අපිට rotate කරන්න ඕන පැත්තට move කරන්න ඕනේ. ඉතින් ඊළඟට අපි මේකේ අංශක 360ක flip එක එහෙම නැත්නම් අංශක 360ක කර්ණම ගහන්නේ කොහොමද කියලා බලමු. ඉතින් ඒක කරන්නේ මෙන්න මෙතන උඩ දකුණු පැත්තේ තියෙන බටන් එක එකපාරක් ක්ලික් කරලා ඒ පැත්තෙම තියෙන ජොයිස්ටික් එක අපිට කැමති පැත්තකට මූව් කරන්න ඕනේ. ඒ වගේම මේ වම් පැත්තේ උඩ තියෙන බටන් එක එකපාරක් ක්ලික් කරාම මේ ඩ්‍රෝන් එකේ ෆ්ලයින් ස්පීඩ් එක අඩු වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඩ්‍රෝන් එක වැඩියෙන් පැත්තකට ෆ්ලයි කරනවා වගේ තේරෙනවා නම් ඒක හදා ගන්න ඕන කරන ට්‍රිම් බටන්ස් හතර තමයි මේ අවලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක හදාගන්න අපි කරන්න ඕනේ ඩ්‍රෝන් එක වැඩියෙන් ෆ්ලයි කරන පැත්තට විරුද්ධ පැත්තට ඊතලයේ තියෙන බටන් එක කැමති ගානක් ප්‍රෙස් කරන එක. ඒ කියන්නේ ඩ්‍රෝන් එක වැඩියෙන් දකුණු පැත්තට ෆ්ලයි කරනවා නම් අපි කරන්න ඕනේ වම් පැත්තට ඊතලයේ තියෙන බටන් එක ක්ලික් කරන එක. ඉතින් ඒත් මේ ඩ්‍රෝන් එකේ නම් එහෙම කරන්න කිසිම උවමනාවක් නැහැ. මොකද මේකේ බ්‍රස්ටර්ස් මෝටර්ස් තියෙන නිසා අපිට ස්ටේබල් එකේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරව ගන්න පුළුවන්. ඉතින් ඊළඟට මේකෙන් අපිට ඩ්‍රෝන් එක අපි ඉන්න දිශාවට ගෙන්නව ගන්න පුළුවන්. ඒ වගේම තමයි මොකක් හරි හදිසි වෙලාවකදී ඕන කරන emergency stop කියන බටන් එක තමයි මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මේකම තමයි one click take off one click landing කියන බටන්ස් විදිහට වැඩ කරන්නේ. ඉතින් මේක emergency stop කරන්න නම් අපි මේ බටන් එක long press කරගෙන ඉන්න ඕනේ. ඉතින් ඒ වගේම තමයි drone එක උඩ තියෙන වෙලාවට මේක click කරාම අපිට මේ drone එක බිමට land වෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකෙත් අපිට ගොඩක් හොඳ ජොයිස්ටික්ස් තියෙන කන්ට්‍රෝල් එකක් තමයි ලැබිලා තියෙන්නේ. හරි ඉතින් දැන් අපි මේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරන්නත් දන්නවා. ඉතින් අපි දැන් බලමු මේක අවුට්ඩෝර් ෆ්ලයි කරලා මේකේ ෆ්ලයින් ටෙස්ට් එක වගේම කැමරා ටෙස්ට් එක මොන වගේද කියලා.
ඉතින් අපි මේ ඩ්‍රෝන් එක ගැන කතා කරොත් එහෙම ඇත්තටම මම මේ ප්‍රයිස් එකට බලාපොරොත්තු වුණාට වඩා ගොඩක් හොඳ ක්වොලිටි එකක් මේ ඩ්‍රෝන් එකේ තිබුණා. ඒ වගේම බිල්ඩ් ක්වොලිටි එක අතිනුත් මෙයාලා ගොඩක් හයිය විදිහට මේ ඩ්‍රෝන් එක හදලා තියෙනවා. ඒ වගේම තමයි අපිට මේ ගානටම මේකේ VR headset එකත් එක්කම ලබා ගන්න පුළුවන්. ඉතින් ඒකත් මම හිතන්නේ මේ ඩ්‍රෝන් එකට හම්බෙන ගොඩක්ම වටින දෙයක්. ඒ වගේම තමයි වෙනදා කතා කරපු ඩ්‍රෝන්ස් වලට වඩා ගොඩක් හොඳ ප්ලාස්ටික් පවුච් එකක් තමයි මේ ඩ්‍රෝන් එකට ලැබිලා තියෙන්නේ. ඉතින් ඒකත් මම හිතන්නේ මේ ප්‍රයිස් එකට ගොඩක්ම හොඳ දෙයක්. ඒ වගේම මේ ඩ්‍රෝන් එකට ගොඩක් හොඳ weight එකක් තියෙන නිසා ගොඩක් පුලන් තියෙන වෙලාවකුණත් මේ ඩ්‍රෝන් එක ස්ටේබල් එකේ ෆ්ලයි කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ඩ්‍රෝන් එක කිලෝමීටරයක් විතර යවන්න පුළුවන් කියලා තමයි මෙයාලා සඳහන් කරලා තියෙන්නේ. ඒත් ඇත්තට මම නම් එච්චර දුර යවන්න කියලා රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඒ වගේම තමයි මේ ඩ්‍රෝන් එකේ ප්‍රයිස් එකට සාපේක්ෂව විනාඩි 10ක 15ක වගේ හොඳ ෆ්ලයින් ටයිම් එකකුත් තිබුණා. හරි ඉතින් අපි දැන් බලමු ඔයා කොහොමද මේ ඩ්‍රෝන් එක රුපියල් 4000ක් 5000ක් වගේ මුදලකට ඔයා ගාවටම ගෙන්ව ගන්න කියලා. ඉතින් මම නම් හිතන්නේ ඔයා මේ ඩ්‍රෝන් එක අනිවාර්යයෙන්ම ගන්න ඕන ඩ්‍රෝන් එකක්. මොකද මම මෙච්චර කල් රිවිව් කරපු ඩ්‍රෝන්ස් වලින් ප්‍රයිස් එකට වර්ත්ම ඩ්‍රෝන් එක වෙන්නේ මෙන්න මේ ඩ්‍රෝන් එක. ඉතින් ඒක නිසා ඔයා අනිවාර්යයෙන්ම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ වගේම පළවෙනි කමෙන්ට් එකේ පින් කරලා තියෙන ලින්ක් එකෙන් ගිහලා මේ ඩ්‍රෝන් එක ඕඩර් කරන්න. ඉතින් අනිත් දේ තමයි මේ ඩ්‍රෝන් එකත් ලංකාවේ කස්ටම් එකෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව අපිට එවනවා වගේම මේ ඩ්‍රෝන් එක දරාස් කුරියර් එක හරහා අපේ අතටම ලබා දෙනවා. ඒ වගේම තමයි ලංකාව ඇතුලේ මේ ඩ්‍රෝන් එක රුපියල් 15000ක් 20000ක් වෙන නිසා ඔයා අනිවාර්යයෙන්ම මේ ඩ්‍රෝන් එක මිලදී ගන්න. ඉතින් AliExpress එකෙන් මේ වගේ ඕඩර් එකක් දාගන්න දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම පහළ පළවෙනි කමෙන්ට් එකේ පින් කරලා තියෙන වීඩියෝ එක බලන්න. ඉතින් ඒ වගේම තමයි මම පහළ පළවෙනි කමෙන්ට් එකේ ලොකු ඩ්‍රෝන් ලිස්ට් එකක් පින් කරලා තියෙනවා. ඉතින් ඔයාට එතනිනුත් ඩ්‍රෝන් සරන් try කරලා බලන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මගේ ඩ්‍රෝන් සම්බන්ධව හදපු WhatsApp group එකක් තියෙනවා. ඉතින් ඒකට ඕන කරන ලින්ක් එකත් මම පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ වගේම පළවෙනි කමෙන්ට් එකේ පහලින් දාලා තියෙනවා. ඉතින් කොහොම හරි ඔන්නෝම තමයි ඔයා මෙච්චර කල් බලන්න හිටපු M5 කියන ඩ්‍රෝන් එකේ ෆුල් රිවිව් එක වෙන්නේ. ඉතින් ඇත්තටම මම මේ M5 කියන ඩ්‍රෝන් එක ගැන ලංකාවේ සිංහලෙන් හරියට වීඩියෝ එකක් දැක්කේ නැහැ. ඒක නිසා අනිවාර්යයෙන්ම වීඩියෝ එකට ලයික් කරලා ඔයාලගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම තමයි මගේ channel එකත් subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. එහෙමනම් අදට සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.